පාස්කු ප්‍රහාරමාලාවේ මේ මෙලෙච්ච සිදුවීමට යුක්තිය අපේක්ෂාවෙන් සමස්ත ජාතියක් බලාපොරොත්තුවේ දෑසින් නේද ඉන්න මොහොතක් රටම ඉල්ලන්නේ පාස්කුවට යුක්තිය එහෙම මොහොතක දැන් ඔබ දන්නවා මේ මොහොතේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මුහුදෙන්වත් ගුවනෙන්වත් රට අතහැරලා රටින් පනින්න බෑ විදේශ ගමන් තහනමක් ඇවිල්ලා තියෙන ඒ වගේම තමයි සුරේෂ් සලේ ගෝඨාභය රාජපක්ෂගේ රාජ්‍ය බුද්ධි ප්‍රධානියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග භාරයේ ඉන්නේ නේද? ඔහුගේ නීතිඥයන් නම් කියන්නේ ඔහු සියදිවි හානි කර ගැනීමේ තත්ත්වයක් පවතිනවා. ඔහු දැඩි මානසික බිඳවැටීමක ඉන්නා බවටයි කොහොම වුණත් අපි දැන් ඔබට ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා මහතාගේ ප්‍රකාශයකට යන්නද සූදානම්. මේ ප්‍රකාශය මුල ඉඳන් අගට අහන්න මේ ප්‍රකාශය ඇහුවහම ඇතම් විට පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවා කවුද කියලා අපිට හිතා ගන්න පුළුවන්. මීට පෙර ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මොහොතේ පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක්. හැබැයි ඒ ප්‍රකාශය එදාට වඩා වළංගු වන්නේ අදට කියලා අපට හිතෙනවා. එදාට වඩා ඒ ප්‍රකාශයේ යථාර්ථයක් වන්නේ අදට කියලා හිතෙනවා. ඒ නිසාවෙන් ඔබට මේ ප්‍රකාශය අපි මේ මොහොතේ අසන්නට බලන්නට සලස්වනවා. මේ ප්‍රකාශයේ මුල ඉඳන් අගට අහන්න මේක අහලා ඉවර වෙද්දී පාස්කු ප්‍රහාර මාලාව පිළිබඳව ඔබට යම් තොරතුරක් ඒවි. අපි යනවා දැන් මේ ප්‍රකාශයට. සාරාන් 2012 කාලේ ඉඳලා සැලේ එක්ක සැලේගේ දුරකථනයත් එක්ක සම්බන්ධතාව තිබුණා කියලා සැලේ ප්‍රකාශ කරලා තියෙනවා ජනාධිපති කොමිසමට සාක්ෂි දෙනකොට. 2012 වෙනි කාලයක ඉඳලා සැලේ සහ සහරාන් අතර දුරකථන පණිවිඩාදී හුවමාරු වුණා කියලා. සාරාන්ට නැගෙනහිර පඩිගවන්න පටන් අරගෙන තියෙන්නේ යුද්ධය අවසන් වුණාට පස්සේ. උගත් දුරට 2010න් පස්සේ විතර තමයි සහරාන් මේ බුද්ධ්‍යංශ එක්ක සම්බන්ධ වෙලා මේවා කරන්න පටන් අරන් තියෙන්නේ. යුද්ධයේ කාලේ එයාගේ අපේ කිසිම ගනුදෙනුවක් තිබෙන්නේ නැහැ. මේ 2010න් පස්සේ සිද්ධ වෙච්ච දේවල් ගැන මම විශ්වාස කරනවා. හින්දා විතරන හිටපු හමුදා නිලධාරියා ඔහුට ගෝඨාභයට ඊටම සමීපලා හිටපු ජෙනරල් සලේ මේ අවස්ථාවේ රාජ්‍ය බුද්ධ්‍යංශ ප්‍රධානියා මේවා ගැන අනිවාර්යයෙන්ම මේගොල්ලන්ට දැනුවත් තියෙන්න ඕනි කියලා මම විශ්වාස කරනවා. 2013 දී සැලේ DMI වුණාට පස්සේ මෙම කටයුතු සාරාන් සමග ගනුදෙනු නිදහසේ සිද්ධ වෙලා තියෙනවා. 2013 තමයි යා හමුදා බුද්ධ්‍යංශයේ ප්‍රධානියා වුණේ. මොහුට ගෝඨාභයගේ ආශිර්වාදයේ දිගටම තිබුණා. මම සැලේ බුද්ධ්‍යංශ වල පැත්තකට බුද්ධ්‍යංශ වලින් පැත්තට දමලා තමයි තුනේ යුද්ධ කාලේ. ඔහු කතාව මිසක් වැඩ කරෝ මිනිහෙක් නෙවෙයි නිසා දෙමළ කතා කරන්න පුළුවන් නිසා බුද්ධ්‍යංශයට අරගෙන තිබුණා. ඔහු පැත්තට දාලායි මම වැඩ කරේ. ඒක නිසා ගෝඨාභය ඔහු විශ්වාසවන්තයෙක් හැටියට ඊටාම සමීප කරගෙන මම ගියාට පස්සේ හමුදාවෙන් ලං කරගෙන ක්‍රියාත්මක වුණා. සැලේ DMI වුණාට පසුව 2014 වෙනකොට සහරාන්ගේ ක්‍රියාකාරකම් ඊටාම නරක අතට හැරුණා නැගෙනහිර පළාත. සහරාන්ට යුද්ධ විශාල චෝදනා තිබුණා. නැගෙනහිර පළාතේ එවකට හිටපු ආඥාපති මේ ජෙනරල් ලාල් පෙරේරා සහරාන් ඔහුගේ කාර්යාලයට ගෙන්නලා ඔහුට අවවාද කළා තියෙනවා 2014 දී. නැගෙනහිර 2009 සිට 2011 ජනවාරි වෙනකම් බොනිෆස් පෙරේරා කියන පුද්ගලයා තමයි ශ්‍රී ලංකා අධිපති වෙලා හිටියේ. බොනිෆස් පෙරේරා ශ්‍රී ලංකා අධිපති වෙලා හිටියා. ඊළඟට 2011 ජනවාරි වල ඉඳලා එයා 2011 සැප්තැම්බර් වෙනකම් නැගෙනහිර ආඥාපතිත් වෙලා හිටියා. මේ කාලේ තමයි මේ සහරාන්ට පඩි ගෙවන්න එහෙම ආරම්භ කළා කියන්නේ. 2012 2016 දී බොනිෆස් පෙරේරා වන්නේ ආඥාපති වෙලා තමයි හිටියේ. සලේහා බොනිෆස් පෙරේරා ප්‍රබල ගෝඨාභයවාදී. ඊටාම හිතවත් වැඩ කරා. මොකද බොනිෆස් පෙරේරාත් මම ඔහුගේ කටයුතු නිසා ඔහුට විනය මාර්ග අරගෙන ක්‍රියා මාර්ග අරගෙන ඔහු පැත්තකට දාලා හිටපු කෙනෙක්. ගෝඨාභයත් ලං කරගත්තා. 2010 ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරණයේ දවසේ උදේ 2010 වවුනියාවේ සහ නැගෙනහිර මඩකලපුව පැතිවල බෝම්බ පුපුරන්න ගත්තා. ඒකේ ප්‍රදේශවල ඉන්න දෙමළ මුස්ලිම් ජනතාව හොඳින් දන්න දෙයක්. මේකට සහභාගී වුණේ මේක කරේ වවුනියාවේ මේක පාලනය කරේ. සැලේ මේ වෙනකොට සැලේ හිටිය වවුනියාවේ බොනිෆස් පෙරේරා අදාළ නිලයක් නැතුව 2009 දෙසැම්බර් ඉඳලා නැගෙනහිරට දාලා තිබුණා වැඩ බලන්න කියලා ශ්‍රී ලංකා අධිපති හැටියට. ඒතකොට බොනිෆස් පෙරේරා නැගෙනහිරට ගියේ ඒ වැඩේ කරන්න.